වර ගණන් මන අරක්කු බෝතලයක් බොයි දෙකක් බොයිනේ ආයෙ පව දාන්න නැගිටින්න බෑ මේ අවුරුදු 17 18 පැටවුනේ ගැහුවොත් එහෙම දෙකට කරනවා මේ කෝටු කෑලි වගේ ගංගවල් තියෙන්නේ ඒ හරි පුදුම විදියට මේ પરම්පරාව විනාශ වෙනවා දැන් මේ පැතිවල නම් හදන්න බැරි කමක් නැහැ දැන් මම දකුණේ පළාතේ මම වැඩසටහන් ගොඩක් කරනවා ඉතින් මේ දැන් කොටත් දරුවෙක් කතා කරා අවුරුදු 20යි අම්මා තාත්තට හදන්න බැරි වෙච්ච මම හාමුදුරනේ එක බණෙන් හැදුනා කියලා මම එහෙනම් දැන් මොකක්ද හැදලා කියලා කරන්නේ කියලා නෑ මේ ඊයේ හැන්දෑවේ තාත්තාගේ දෙහිදී මං කිව්වා බලන්න ඒ කියන්නේ නන්නත්තර වෙච්ච දරුවෝ දැන් මේ අම්මලා තාත්තලාට කොච්චර සතුටුද අපේ දරුවෝ ඇවිල්ලා රෙදි ටික හොදනවා බැරි පුළුවන්කම නෙමෙයි දරුවෝ හැදෙනවා ඉතින් මේ අම්මලා තාත්තලාත් කතා කරන්නේ දරුවන්ට තාතෝ කියලා සමහර අම්මලා ඉන්න ළමයින්ට අපූර්වට කියන තොපි හැදුවට වඩා හොඳයි නිකන් කියන්නේ කියන්නේ නැද්ද තමන්ගේ දරුවන්ට සමහර තාත්තලා ඉන්න මේ තමන්ගේ දුවට පිට මිනිස්සු බවලා දෙලා බයි ළමයි මුතුම පීඩණය ඉන්නේ ඒ අනිත් පැත්තෙන් දෙමව්පියෝ පීඩණය ඉතින් ගෙවල් වල ගිනි ගත්ත ගමන් නෙමෙයි හැම වෙලෙම තියෙන්නේ එක ගෙදරකවත් සතුටක් නැහැ ඇයි එකට බත් ටිකක් කන්න වෙලාවක් නැහැ එකට ටෙලිනාට්‍යයක් එකට බලන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ මිනිස්සු එකට පන්සලකට යන්නේ එහෙනම් පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩසටහන අපිට කියන්නේ අපි එමේ හොඳට හදන්න පුළුවන් හැදෙන හින්දා මේ කියන්නේ මේ ගම්වල මිනිස්සුන්ගේ තියෙන මේ ඔලු මොලවල් මේ කොහොම පුංචි කාරණා ටික ටික මේවා යොමු කරන්න ඕනේ පරිසරයන් වලින් මුදවන්න ඕනේ දරුවෝ ටික බේර ගන්න ඕනේ පරිස්සම් කර ගන්න ඒ දරුවෝ හරියට මේ පිළිකා සහගත මිනිස්සු සමහර තරුණයෝ මේ පොඩියෝ අල්ල ගන්නවා මේ ගෑනු ළමයි අර සිල්ලපාට වතුර බෝතල් වලට අරක්කු දාගෙන ගිහලා බොනවනේ අතට අහුණා ඒකයි මම කියන්නේ 10 පන්ති කියන්නේ ඉස්කෝලේ කියන්නේ අර පේන්නේ නැහැ නේ සිල්ලපාට නිකල් බෝතල් තියෙන්නේ ඕකට දාගෙන ගිහලා අරක්කු බොනවා කොහෙද බොන්නේ ඉස්කෝලේ ළමයි ටොයිලට් එකට යනවා බීජේ බීලා ඉස්කෝලවල තියතර ඇතෑරලා වාගේ පහදන්න බෑ අයියෝ හරි මුරණ්ඩුයි කියලා හරියට දැන් කඩොල් බාගිනත් මොන හරි කිව්වට පස්සේ එච්චරටම මා තරුණ ළමයි හැදෙන්නේ කාගේද වැරද්ද බඩදරුවම් වල පොලිසියට ඇවිල්ලා නැද්ද මිනිහා ගහනවා කියලා ඕන තරම් ඇවිල්ලා අම්මලා කොච්චර පොලිසියට එනවද තලු පාරවල් මොනේ තියාගෙන රට පහ කරා කටගොන්න බී ගන්නවා පොඩි කාලේ ඉඳන් ගෙවල් වල ඇහෙන කුමාරවල පොඩි කාලේ ඉඳන් ඇනුම් බැලුවා ඉතින් යහපත් දරුවෝ හැදේ ඒ හින්දා මිනිස්සුන්ගේ තියෙන බ්ලේච් එක නැති කරන්න ඕනේ ඒකට පුළුවන් ධර්මයෙන් පුළුවන්